අද මොනවද අපි හදන්න යන්නේ? එහෙනම් ඉතුරු වෙච්ච බත් ටිකක් අරගෙන එන්නකො මෙන්න මෙහාට. අද මම හදන්න යන්නේ බත් වලින් හදන මූස් එකක්. එහෙමත් නැත්නම් රයිස් මූස්. ඉතින් අපිට මේකට ඕන වෙනවා බත් ඒ වගේම ඩාර්ක් චොකලට්. මම මෙතනදී අරන් තියනවා ඩාර්ක් චොකලට් ග්‍රෑම් 170ක් වගේ. ඒ වගේම බත් ග්‍රෑම් 150ක් 170ක් වගේ. හරි. දැන් අපි අර චොකලට් එක හොඳට චූටි චූටි කෑලි වලට කපාගෙන ඒක අපි මෙල්ට් වෙන්න උණු වතුර එකක දාලා තියන්න ඕනේ. ඒ අතරේ මම බ්ලෙන්ඩර් කප් එකට දාගන්නවා අපි ගත්තු බත් ටික. ඒකටම අපි දැන් දාගන්න ඕනේ අපි මෙල්ට් කරගත්තු අපේ ඩාර්ක් චොකලට් ටික. ඊටත් පස්සේ අපි ඒකටම දාගන්නවා උණු වතුර ටිකක්. අපි මෙතනදී එකතු කරන්නේ උණු වතුර ඉතාමත් ටිකයි. අපිට මේක බ්ලෙන්ඩ් කරගන්න ගමන් උණු වතුර අපිට එකතු කර කර බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. හරි. මේක තමයි අපේ බ්ලෙන්ඩ් කරගන්න ඕනි පදම. හරි. මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩ් කරගත්තු අපේ මිශ්‍රණය. දැන් අපි මේක පැයක් විතර ෆ්‍රිජ් එකේ පහළ කොටස දාලා තියන්න ඕනේ. ඇත්තටම මේක පුදුම සුවඳයි. හරි මේ තියෙන්නේ අපි ෆ්‍රිජ් එකේ පැයක් විතර දාගෙන තියාගත්තු අපේ මූස් එක. දැන් මේක අපිට කන්න ඕනේ ගානට සෙට් වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම මේකට දාගත්තා කොකෝව පවුඩර් ටිකක්. හරි. දැන් එන්න රස බලන්න ළමයි. මේක මාර රසයි ඇත්තමයි. ඔයාලත් හදලා බලන්න. කන්න ආසයි. ඇත්තටම මේක වීඩියෝ එකකට කාලා පෙන්නන්න ඕන උනත් මම තව කෑවා. ඒ තරමට මේක රසයි. හරි එහෙනම් ඔයාලත් හදලා බලන්න. ආදරෙයි.